මේ කවුද කියලා කියන්න ඕනේ නැහැනේ. ලංකාවේ හැමෝම ලෝකේ හැමෝම දන්නවනේ මේ කවුද මේ අයියා කියලා ඉවරලා. අද අපිට වාසනාවන්ත වුණා මෑව හම්බුණා අපිට ගෝල්ඩ් ෆේස් එකේදී. අද බලන්න විශේෂ දෙයක් තියෙනවා අයියේ. අද ඉන්නේ මයිකල් ජැක්සන් වගේ. අයියාද මයිකල් ජැක්සන් වගේ ඇඳලා අයියේ. කොල්ලිපිටියේ ලිපටියේ දාලා තියෙනවා මයිකල් ජැක්සන්ගේ ෂෝ එකක්. ඔව්. ඒක බලන්න ගියා මයිකල් ජැක්සන් වගේම ඇඳලා ඔව්. අපි අයියා අපේ වීඩියෝස් බලන්නේ නැහැ. හැබැයි අපි කියලා දෙනවා අපේ ගේම් එක කරන්නේ කොහොමද කියලා. මේක වෙන්නේ අයියේ මෙහෙම අවස්ථා දෙකක් දෙනවා මේ දත් දෙකක් ඔබන්න. ඔබද්දි කට වැහුවොත්, කිඹුල හැපුවොත් අර බෑග් එකේ තියෙන ඕනම තෑග්ගක් ගන්න පුළුවන් අයියට. හරිද? ඕකේ. කැමතිද තරගෙට? ඕකේ සර්. හරි. ඉන්න අවස්ථා දෙක. ඕ. Thank you. අද තෑග්ගකුත් හම්බුණා මට ගෝල්ඩ් ෆිස් එකේ. සර්ගේ ෆන්ක්ෂන් එකක් කරා. ඔව්. ලයික් කරන්න බලන්න. ඔව්. මාව දන්නවනේ දුප්පතාගේ හිතවතා. මම නාට්‍යාමි කෙනෙක්. මම කෝටිපති අගමැති මන්ත්‍රී ජනාධිපති නෙමෙයි. සාමාන්‍ය කුලී රස්සාව මිනිස්සෙක්. මං ජීවත් වෙන්නේ සන්තෝෂෙන්. එහෙනම් මට අඳින්න ඕනේ නැතිවෙරි මිනිසුන්ට දෙන්න ඕනේ. එකති කරන්නේ බැංකුවේ දාන්නේ. අයි කිව්වොත් අපි ගෙනාපු දෙයක්වත් නැහැ, ගෙනියන දෙයක්වත් නැහැ. අපි ආවේ සෙක්ස් එකේ යන්නේ බොක්ස් එකේ. අපි මරණත් පෙට්ටියේ දානවද කුණු පෙට්ටියේ දානවද කියලා දන්නේ නැහැ. මේ උසට බිල්ඩින් ගැව්වට එයා ඊනයක්. එයාව ගෙනියන්න දෙන්න ඒ බිල්ඩින් ඔක්කොම. අපි අම්මාගේ බඩේ ඉඳලා එනකොට අත් දෙක වාගෙන එනවා. යනකොට යන්නේ අත් දෙක අරගෙන. මේක කරන්නේ. නේද? එහෙනම් එළුවා මරන සල්ලි දීලා ගන්නවා, කුකුලා මරන සල්ලි දීලා ගන්නවා, අරකා මරන සල්ලි දීලා ගන්නවා. එපා කියන්නේ ෆීසර් එක දාපු එක කනවා. අපි මරන රුපියල් 50ට කවුරු හරි ගන්නවද?